අයිබෝන් ජ්‍යෝතිර්විද්‍යාව ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ යම්කිසි ගැඹුරු අර්ථකථනයක් කළා. අද මම තීරණය කළා ඒ ජ්‍යෝතිර්විද්‍යාව කියන දේ ඇත්තටම මිත්‍යාවක්ද එහෙම නැත්නම් ඒක තුළ යම්කිසි විද්‍යාත්මක පැත්තක් තියෙනවාද කියලා පොඩි පරීක්ෂණයක් කරන්න. මේ පරීක්ෂණයේදී අපි කරන්නේ මම කලින් කිව්වා මේ සූර්යයා මූලික කරගෙන තමයි මේ සෑම සිද්ධාන්තයක්ම සිදු වෙන්නේ. සූර්යයා මූලික කරගෙන. සූර්යයා ලෝකයෙන් තමයි අනිත් සෑම දෙයකටම ශක්තිය බලය මේ හැම දෙයක්ම ලැබෙන්නේ. ඒ නිසා මම අද ප්‍රායෝගික ක්‍රමයක් ඔයාලට ඉදිරිපත් කරනවා. මේකෙදි මම කරන්නේ සූර්යා ලෝකය අපි කණ්ණාඩියකට ලබාගෙන ඒ කණ්ණාඩිය සූර්යයයි ඔබ සිතන්න. කණ්ණාඩිය කියන්නේ සූර්යයා කියලා ඔබ හිතන්න. ඒ සූර්යාගෙන් ආලෝකය අපි ලබා ගන්නවා වෙනවා. ඒ ලබා ගන්න ආලෝකයට අපි ග්‍රහයන් විදිහට යම් යම් වස්තුන් තියලා බලමු. අපි යුරේනස් ගත්තොත් යුරේනස් කියන්නේ නිල් පාට ග්‍රහය. මේ නිල් පාට ග්‍රහය තුල තියෙන්නේ යම්කිසි රසායනික සංයුත්. නැත්නම් ග්‍රහය කියලා කිව්වට අපි ළඟට ගියොත් මේක තුල තියෙන යම්කිසි රසායනික සංයුත් තියෙන. ඒ රසායනික භාවය නිසා තමයි අපිට මේක නිල් පාටින් පේන්නේ. එහෙමනම් ඒ නිල් පාටින් පේන්න හේතුවක් තියෙනවා. ඒ ග්‍රහය නිල් පාට වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මතට මේ සූර්යාලෝකයේ වැටුණාට පසු සූර්යාගෙන් අපි දන්නවා අපේ පෘථිවියට අපි කලින් කතා කළා වීඩියෝ එකේ අපේ පෘථිවියට මේ සූර්යාගෙන් ශක්තියින් ටිකක් ලැබෙනවා. සූර්යාලෝකය කියන්නේ නිකන් එළියක් විතරක් නෙමෙයි. මේ එළියට එහා ගියපු මහා ගැඹුරු ශක්තියින් ටිකක් එක ශක්තියකුත් නෙමෙයි. ශක්තියින් ගොඩක් මේක තුල තියෙනවා. මොකද ජීව ශක්තිය. එතනින් ගියාම වර්ධනය හැම දෙයක්ම මේ ඉර එළිය තුල තියෙනවා. මොකද අපි ඉර එළිය නැත්තම් දැන් දවසක් දෙකක් ඉර පෑවුවේ නැතොත් මේ පෘථිවියට යම්කිසි මහා වෙනසක් වෙනවා වගේ ඒ ආලෝකය අනිත් ග්‍රහයන්ටත් බලපාන. එහෙමනම් ඒ ආලෝකය ඒ ග්‍රහයන්ට වැටුණාට පසු ඒ ග්‍රහයන්ට වැටුණාට පසුවත් ඒ ග්‍රහයන් තුලිනුත් අනිවාර්යයෙන්ම මේ ආලෝකය පරාවර්තනයක් වෙනවා. ඒ කියන්නේ ඉර එළිය ඒ වස්තුවට ලැබිලා ඒ වස්තුව දීප්තිමත් කරලා ඒ වස්තුව තුළින් නැවතත් විකිරණයක් සිදු කරනවා නිසකවම. අපි ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා ප්‍රායෝගිකවම බලලා බලමු. මේ ග්‍රහයන්ගෙන් මේ සූර්යාලෝකය නිසා මේ ග්‍රහය ටිකත් එක්ක යම්කිසි ශක්ති ගලණයක් සිදු වෙනවා, පරාවර්තන ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා ගැඹුරු පරීක්ෂණයක් ඉතාම සරල විදියට අපි අද කරන්න යන්නේ. අපි ගිහලා බලමු වීඩියෝ එකට. ඉතින් අපි සූර්යයා වෙනුවට ආදේශකයක් පාවිච්චි කරන ආදේශය තමයි පුංචි කණ්ණාඩිය. කණ්ණාඩියක් කියන්නේ වීදුරු කණ්ණාඩියක් වෙන්න ඕනේ නැහැ. මොකද ආලෝකය පරාවර්තනය කරනවා නම් ඒක වඩා හොඳ ඕනම දෙයක්. චූටි දෙයක් වෙන තරමට හොඳයි. මම පාවිච්චි කරන චූටි ෆෝන් එක. මොකද මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක මගේ වැඩේට නියමටම ගැලපෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ෆෝන් එක බලන්න. මේ තමයි අපේ ඉර. මේ තමයි අපේ ඉර. අපි ඉර වශයෙන් ගන්න මේක. මේකට අපි සූර්යාලෝකය ලබා ගන්න. ලබාගෙන මෙයා සූර්යාලෝකය අරන් යනවා ගේ ඇතුළට. ගේ ඇතුළේ මම තියාගෙන ඉන්නවා තැනක් මම ඔයාලට ඉතින් පෙන්නන්නම්. එතෙන්ට සූර්යාලෝකය යනවා. සූර්යාලෝකය ගියාට පස්සේ අපි එතන තමයි ග්‍රහයන් වෙන වෙනම තියලා බලන්නේ. අපි බලමු ගිහිල්ලා ඒ සූර්යාලෝකයේ වැටෙන තැනදී ග්‍රහයන් ඉන්දියොත් ඒ ග්‍රහයන් ඒ සූර්යාලෝකය ස්පර්ශ කරද්දී මොකක් හෝ වෙනසක් වෙනවාද නැද්ද කියන එක අපි විද්‍යාත්මකව පරීක්ෂණ කරලා බලමු. හොඳයි. දැන් අපි සූර්යාලෝකය ගේ ඇතුළට ලබාගෙන තියෙනවා. මම ලබාගෙන තියෙන එක තැනකට එතන අඳුරු තැනක්. ඔයාලට මම එතන පෙන්නනවා. මේ අර අපි එළියේ තියලා තියෙන සූර්යාලෝකය කෙලින්ම දැන් ඉන්නේ ගේ ඇතුළට. කියන්නේ සූර්යාගේ ආලෝක පරාවර්තනය ගේ ඇතුළට එනවා. එතනින් තමයි අපි එක එක වස්තුන් තියලා බලන්නේ. ඇත්තටම ඒ වස්තුන් තිබ්බාට පසුව යම්කිසි වෙනසක් බාහිරට සිදු වෙනවාද කියන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම්. දැන් මේ ඇන්ගල් එකයි ගන්න. මම ඔයාලට දැන් පෙන්නන්නම්. පොඩ්ඩක් බලමු. මේ තමයි තැන. දැන් මෙතනට මේ ඔයාලට පේන කහ පාටේ මේ පේන්නේ මේ වැහලා තියෙන කහ පාට වැහලා තියෙන ඔය ෂැඩෝ එක පේනවනේ. ඒ ෂැඩෝ එක තමයි සූර්යාලෝකය. කියන්නේ සූර්යාලෝකය වැටෙන තැන මෙතන. හරිද? මෙතනට මම ඔයාලට එක එක වස්තුන් තියලා පෙන්නනවා. නිල් පාට, කොළ පාට, රතු පාට ඒ වගේ වස්තුන් තිබ්බහම මේ සූර්යාලෝකයත් එක්ක මේක යම්කිසි බාහිර වෙනසක් සිදු වෙනවද නැද්ද කියන එක. අපි බලමු ඒ කොටසත්. දැන් හොඳට බලන්න ඔයාලට පේනවා. දැන් මේ වස්තුව
කැරකෙද්දී අර බාහිර අවකාශයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා ඒ වස්තුවට අනුරූපව. ඒකට හේතුව සූර්යාලෝකයේ තියෙන නිසා. සහ දැන් සූර්යාලෝකයේ ගාවට මේ වස්තුව වැටලා තියෙන නිසා. හොඳයි. දැන් මේකෙන් ඔයාලට තේරෙනවා වස්තුවක් සූර්යාලෝකය ඉදිරියට ආවට පසු ඒක තුලින් අනිවාර්යයෙන්ම පරාවර්තනය සිදු කරනවා. ඒ පරාවර්තනය භෞතික දැන් මේකත් භෞතික වස්තුවක්නේ. කියන්නේ මේ අවකාශය තුලින් මේ භෞතික වස්තුවේ වදිනවා. නේද? එතකොට යම්කිසි විද්‍යාත්මක සිද්ධාන්තයක් සිදු වෙනවා කියන එක ඔයාලට මේ තුලින් පේනවා. අනික දැන් මේක භ්‍රමණය වෙනවා. අපි ග්‍රහලෝකයක් කියලා ගත්තොත් මේක භ්‍රමණය වෙනවා යම් පැත්තක. මෙහෙම භ්‍රමණය වීමක් වෙනවනේ. වෙනකොට ඒකේ ක්‍රියාවලිය කොහොමද වෙලියද? ඔයාලට පේනවද? බාහිර සම්පූර්ණ වෙනස් වෙනවා කියන එක ඔයාලට පේනවා. හරි. අපි පාට හේකුත් තියලා බලමු. මම දැන් අපිට එලිමන්ට්ස් අඩු නිසා අපි පාවිච්චි කරන්නේ අපිට එදිනදා ජීවිතයේ හමු වෙන වස්තුන් තමයි. දැන් මම මේ වීඩියෝ එකේදී පාවිච්චි කරන්නේ පොඩි කෝප්පයක්. හැබැයි මේ කෝප්පය වුණාට මේකේ පාටක් තියෙනවා. දැන් මේක කොළ පාට. දැන් ඔයාලට පේනවා මේ අවකාශයේ හිර එළිය විතරයි තියෙන්නේ. හරිද? මම හිර එළිය විතරක් තියෙන මේ අවකාශයට මම දැන් කොළ පාට වස්තුවක් මෙහෙම ගෙනත් තියෙනවා. කොළ පාට වස්තුවක් කොහොම තියෙනවා. හොඳට බලන්න බාහිරට මොකද වෙන්නේ? හරි. දැන් මම මේ හිර එළියෙන් කොළ පාට වස්තුවක් තිබ්බ. දැන් බලන්න අර පිටිපස්සේ ඔයාලට පේනවා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාදෙන් අර කියන්නේ හිර එළියත් එක්කම විකිරණයක් වෙලා කොළ පාට ටිකක් පේනව නේද? හොඳට බලන්න. ඔයාලට පේනවද? ඒ හිර එළියත් එක්ක කොළ පාටට අර පරාවර්තනයක් වෙලා තියෙනවා. හරි. හොඳට බැලුවොත් පේනවා. එහෙමනම් අපිට තේරෙනවා දැන් මේක ග්‍රහ වස්තුවක් කියලා හිතන මේක ග්‍රහය. දැන් මේක ග්‍රහ වස්තුවක්. දැන් මේක අයින් කරලා බලන්න කොළ පාට ටික නැති වෙනවා. දැන් මේක ආයෙ තිබ්බහම ඔන්න කොළ පාට ටිකක් පේන්න තියෙනවා. දැන් මේක මෙහෙම පැත්තක ඉඳන් ඔහොම යනකොට ඉරිලියත් එක්ක මොකද වෙන්නේ? ඒ වස්තුවත් එක්ක බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වස්තුවත් එක්ක ඉරිලිය වැටිලා ඒ වස්තුවත් එක්ක මේ බෑග්ග්‍රවුන්ඩ් එකට කොළ පාට ටිකක් එකතු වෙනවා. එතකොට මේකට ඉරේලිය මේ වස්තුවට ඉරේලිය වැටිලා ඒකෙන් බාහිරත් ආලෝකයක් පරාවර්තනයක් ඇති කරලා ඒකට යම්කිසි බලපෑමක් ඇති කරනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. එහෙමනම් මේ යම්කිසි ග්‍රහ වස්තුව දැන් අපි කොළ පාට ග්‍රහ වස්තුවක් තිබ්බොත් ඒ ග්‍රහ වස්තුවට ආලෝකය වැටෙනකොට පරාවර්තනය කොළ පාටින් අනිවාර්යයෙන්ම මේ සබඳාමට එකතු වෙනවා. හරි. ඊළඟට අපි කරන්නේ රෝස පාට ඔබ්ජෙක්ට් එකක් ගෙනලා තියෙනවා. දැන් මේ රෝස පාට වස්තුවක් තිබ්බා. හොඳට බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක මොකද වෙලා තියෙන්නේ? ආන්න බලන්න. බලන්න හොඳට පේනවා. බෑග්ග්‍රවුන්ඩ් එක රෝස පාට වුණා කියලා හොඳට පේනවා. දැන් මම මේක අයින් කළාද? එහෙනම් හිස්. දැන් මේක තිබ්බේ ගාම බෑග්ග්‍රවුන්ඩ් එක රෝස පාට වුණා. ඒකෙන් අදහස දැන් මේක ග්‍රහ වස්තුවක්. දැන් මේ ග්‍රහ වස්තුව ඔන්න බලන්න. මේ ග්‍රහ වස්තුව මෙහෙම දැන් ඉර පාස් කරගෙන යනවා. මොකද වෙන්නේ? ඉරෙලිය පාස් කරනකොට එයා හදනා පරාවර්තනයක් අර රෝස පාටය හදනවා. ඒ කියන්නේ එයා ඉරෙලියත් එක්ක එකතු වෙලා බාහිරට ආලෝකයක් අරගෙන ගියා. එයාගේ ශක්තිය එයා අරගෙන ගියා. එහෙනම් ඒ ශක්තිය ඒ කියන්නේ දැන් මෙතනට ආවට පස්සේ මෙතනට ආවට පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවනේ ශක්තිය රෝස පාට ශක්තිය. දැන් මෙතන පෘථිවිය තිබ්බොත් මේ රෝස පාට ශක්තිය මේ පෘථිවියට වැටෙනවා කියන එක තමයි ඔකෙන් අදහස් වෙන්නේ. එහෙමනම් ඉරේලියත් එක්ක මේ ග්‍රහ වස්තු එකතු වෙලා යම්කිසි විද්‍යාත්මක සංයෝජනයක් ඇති කරනවා මේ ලෝකයට. හොඳයි අපි තවදුරටත් මේ පරීක්ෂණය ඉදිරියට ගෙනියනවා. මම දැන් තෝරගන්නේ රතු පාට වස්තුවක්. දැන් ඔන්න රතු පාට වස්තුව. ඒක නම් නියමටම වැඩි පැහැදිලි. හොඳට බලන්න. දැන් මේ රතු පාට වස්තුවක් තියෙනවා. දැන් මේක අපිට ගන්න පුළුවන් සිකුරු ග්‍රහය විදියට. මොකද මේක ඔයා හිතන්න සිකුරු ග්‍රහය කියලා. දැන් මේ සිකුරු ග්‍රහය ඉරේලිය පාස් කරන අවස්ථාව. ඔය මොකද වෙන්නේ? ඉරේලිය වදිනකොට එයා බෑග්ග්‍රවුන්ඩ් එකේ හදනවා රතු පාට එළියක්. අර ඔයාලට පේනවා රතු පාට යනවා කියලා. එතකොට අර ආලෝකයක් හදනවා. සම්පූර්ණයෙන් බාහිර. ඔය මේක ළඟට ගත්තාම සම්පූර්ණ වෙනස්. එහෙමනම් අපිට තේරෙනවා මේ ඉරේලියට යම්කිසි වස්තුවක් එකතු වුණොත් ඒ වස්තුවත් සමගම ඒ වස්තුවේ තියෙන ශක්තියත් එකතු කරගෙන
එයා බාහිරට ශක්තියක් අරන් යනවා මේ වස්තුවේ ශක්තියත් එකතු කරගෙන. එතකොට එලිමන්ට් එකක් වදිනකොට දැන් මෙහෙම අපි හිතමු. දැන් මේ මගේ අත කියන්නේ පෘථිවිය කියලා හිතන්න. මේ අත පෘථිවිය. දැන් මේම එනවා සිකුරු. ඉරිලිය ගාවට. මොම එනවා. එනකොට අන්න බලන්න පොදුනේ. ආපු ගම යාර පෘථිවිය මොදුනේ පෘථිවිය රතු පාට වුණා. මේ අර සිකුරු ගහයගේ ආලෝකය වැටිලා. අර ඒ කියන්නේ සිකුරුගේ තියෙන ශක්තිය අරන් එනවා එයා මගේ පෘථිවියට. මේ පෘථිවිය කියන අතන එයා සම්පූර්ණ පාට වෙනස් වෙනවා. එහෙමනම් මේ ලෝකේ මෙහෙම සිදුවීමක් වෙනවා. ඒතකොට අපිට ජ්‍යොතිර්විද්‍යාව කියන එක අහකට දාන්න බෑ මිත්‍යාවක් වශයෙන්. මොකද මේක ලෝකයේ පවතින ශක්තියන් නිසා. ඉතින් අපේ ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳ අපි කරපු මේ පරීක්ෂණය අදට ඉවරයි. ඉතින් අපි මේ පරීක්ෂණයම ඉදිරියට මීට වඩා ගැඹුරින් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කළේ ආරම්භයක් වශයෙන් අපි ගාවම පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන පොඩි වස්තුන් ටිකක් අරගෙන අපිට ඔබට පෙන්වන්න අවස්ථාවක් තමයි මේ උදා කරගත්තේ. අපිට මේක පෙන්වන්න ඕනේ මෙහෙම දෙයක් මේක තියෙනවා. කියන්නේ අපි කියන්නේ මේකම තමයි වර්ණ විද්‍යාව කියලා අපි කියන්නේ මේකම. කියන්නේ සූර්යාලෝකය නිසා සූර්යාලෝකයට හැකියාවක් තියෙනවා මේ සෑම වස්තුවක් තුළම පරිවර්තනයක් ඇති කරන්න. එතකොට ඒ වස්තුන් දැන් ඉර මැද තියෙන කියලා අපි දන්නවා. ඉර මෙයා නම් මෙයා අපි මෙයා පෘථිවිය නම් මෙයා සිකුරු නම් එතකොට මෙයා මෙහෙම යද්දී මෙයා කණ්ණාඩියක හිතන්නකො. මේ කණ්ණාඩිය මෙහෙම යනකොට කණ්ණාඩිය කැරික් කියලා කියනකොට ඒ කණ්ණාඩිය තුලින් ඒ කණ්ණාඩියට ඉරේලි වැටෙනකොට එයා පරිවර්තනයක් ඇති කරනවා වගේ. ඒ පරිවර්තනය දැන් මෙයා පෘථිවිය මෙතන නම් මෙතන සිකුරු නම් මෙතන හිරු නම් හිරු ආලෝක මෙහෙම ගිහලා මෙහෙම මෙහෙම එනවා. ඒතකොට අපි ඕකට කියනවා ත්‍රිකෝණ හැදෙනවා. මෙහෙම ත්‍රිකෝණ හැදෙනවා යම් අවස්ථාවල. ඒ ත්‍රිකෝණ විදියට මේක මාර ආලෝක ජාලයක්. ආලෝක කදම්බටියක් තමයි මේක තුල ඇති වෙන්නේ. මේ ආලෝක ශක්තිය නිසා ලෝකයට බලපෑමක් වෙනවා. ඒක මිත්‍යාවක් නෙමෙයි. ඒක විද්‍යාත්මක පැතිකඩක් විද්‍යාත්මක කාරණා. මේ කාරණාව ගැඹුරින් මට අවස්ථාවක් ලැබුණොත් මම ගැඹුරු පරීක්ෂණයක් ඉදිරියට කරනවා මීට වැඩි හොඳට. මේක ආරම්භයක් විතරයි. මට මේ ලෝකයට පෙන්වන්න ඕනක් තියෙනවා මේකේ යම්කිසි දෙයක් තියෙනවා. හැබැයි ඒ තියෙන දේ අපේ ශ්‍රී ලාංකික මිනිස්සු යම්කිසි විදිහට ඒක අරගෙන ආවා. ඒක සමහර අය ඉතින් වරදින්න පුළුවන්. මොකද මම කලින් කිව්වා මූලාශ්‍ර වැරදි. මූලාශ්‍ර වැරදි නිසා මේ ජ්‍යොතිර්විද්‍යාව පරීක්ෂණ වශයෙන් කරද්දී ඒක වරදින්න පුළුවන්. වැරදීම් වෙලා තියෙනවා. මොකද මේ මූලාශ්‍ර වල වැරද්දක් තියෙන්නේ. ඒක මිසක් ජ්‍යොතිර්විද්‍යාව වැරද්දක් නෙවෙයි. විද්‍යාව හැමදාම පවතිනවා. හැබැයි මූලාශ්‍ර වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ ග්‍රහයන් නිසා ඇතිවෙන දැන් ජ්‍යොතිර්විද්‍යාව ගැන ජ්‍යොතිෂ්‍ය කියන මිනිස්සුන්ගේ මම ඇහුවොත් ජ්‍යොතිර්විද්‍යාඥයන්ගෙන් ඇහුවොත් සූර්යාලෝකයේ මොන ශක්තියින්ද එන්නේ කියලා එයාලා 100 දෙනෙක් සියාකාරයෙන් කිය. හැබැයි මට ඒ 100ම වැඩක් නැහැ. මොකද තව කෙනෙක් ඉන්නවා නම් එයාත් තව එකක් කියනවා නම් මට ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද සූර්යාගෙන් 1000ක් කරුණු වෙනවා නම් 100ක් කරුණු කියන එකෙන් අපිට 100%ම ගන්න බෑ. එහෙනම් 1000ක් කරුණු ටික එළියට එන්න ඕන. එහෙමනම් 10000ක් කරුණු තියෙනවා නම් 10000ක් කරුණු ටික එන්න ඕන. එහෙමනම් මේ සූර්යයා නිසා උපමන ශක්තියන් ටිකක් මහ පොළොවට වැටෙනවාද බාහිරට එනවාද කියලා හරියටම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාගේ මූලාශ්‍ර තමයි නිවැරදි කියලා මං කියන්නේ. ඒ නිසා එහෙම මූලාශ්‍රකමක් තිබිලා තියෙනවා. ඒක හරි ගැඹුරක්. ඒ ගැඹුර තුළින් මූලාශ්‍රගත වෙලා මේ ලෝකෙට ජ්‍යොතිර්විද්‍යාව කියන එක පහළලා තියෙනවා. ඒ ජ්‍යොතිර්විද්‍යාව නිසා ආලෝක විද්‍යාව පහළලා තියෙනවා. ආලෝක විද්‍යාව නිසා ශබ්ද විද්‍යාව පහළලා තියෙනවා. මේ වගේ මේ විද්‍යාවන් ටික ඔක්කොම පහළලා තියෙන්නේ මේ සූර්යාලෝකය නිසාමයි. මේ මෙහෙම දෙයක් තියෙනවා. අපිට නෑ කියන්න බෑ. ඒ තියෙන දේ අපි හරියට අධ්‍යයනය කරලා අවබෝධාත්මකව තේරුම් ගමු. මම කියන්නේ නෑ මේකෙන් ඔබ මිත්‍යාගත විය යුතුයි කියලා. ඒ කියන්නේ මම මේකෙන් කියන්නේ ජ්‍යොතිර්විද්‍යාව ගැන අපල කියන එකක් නෙමෙයි. ජ්‍යොතිර්විද්‍යාව ඒ තැනට දාන්න එපා. ඒක මම මේ මෝඩ වෙලා. ඔක තමයි කරන්නේ ලොකු කරත්. ජ්‍යොතිර්විද්‍යාව මිනිස්සු අකමැති මේකට මිනිස්සු හිතන්නේ මේක මේ අපල කියන මිනිස්සුන්ට එපා කරන හැම වෙලේම පව් කරන පව් හැම වෙලේම අපල හැම වෙලේම කර්ම එහෙම රෙද්දක් නෙමෙයි මේක තියෙන්නේ. ඇත්ත කතාව එහෙම. මේක මහා ගැඹුරු
විෂයක් ගැඹුරු ශේෂ්ඨ ගැඹුරු ශාස්ත්‍රය. ඒ ගැඹුරු ශාස්ත්‍රය අපලගේ අපල නැති මිනිහෙක් ලෝකේ නැහැ. අපල තියෙන හින්දා තමයි ඉපදෙන්නේ. එහෙමනම් මේ අපල නෙමෙයි. ඊට වැඩිය මේක සපල තියෙනවා. ඊට වැඩිය මේක ගැඹුරක්. ඒ ගැඹුර ඒ සපල භාවය හරියට දෙන්න මිනිස්සුන්ට. හරියට ඒ නැගත්කම ටික ඒ හරියටම වෙන දේ. දැන් යමෙක් උපදින වෙලාවට සිකුරු මෙතන ඉන්නකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවාය කියලා යම්කිසි මූලාශ්‍රවල ලියලා තියෙනකොට පළියටම ඒක කියන්න එපා. මොකද ඒක හරි වෙන්නත් පුළුවන් ඒක වැරදි වෙන්නත්. ශබ්ද විද්‍යාවේදී වචනයක් පාවිච්චි කරනකොට එයාට ගැලපෙන අකුරක් නමක් පාවිච්චි කරනකොට ඒක ඔබට හිතන පළියටම දාන්න එපා. මොකද ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. වැරදි වුණොත් ඒකෙන් වෙන අවාසිය ඒකෙන් වෙන හානිය සමස්ත පරපුරකටම අත් වෙනවා. ඒ නිසා ඒ දේ කරන්න එපා. ඒක හරියටම කරන්න. හරියටම බන්. දැන් ඔබ හැම වෙලේම ඔබ දක්ෂයි ඔබ ශ්‍රේෂ්ඨයි කියලා හැම වෙලේම හිතන්න එපා. එහෙම පඬිතු වෙන්න එපා. හැම කෙනෙක්ම හරියටම අර්ථකථනය දෙන්න. හොඳටම හොයලා දෙන්න. තමන් හැම වෙලේම හැමදේම දන්නවායයි කියලා හිතාගෙන ඉන්න එපා. දැන් මම දන්නේ මට ඒගොල්ලන්ගෙන් සමහරට ඉගෙන ගන්න දේවල් ඇති. මට එයාලා ඉගෙනනොත් මම ඉගෙන ගන්නවා. හැබැයි මම හැම වෙලේම හොයන්නේ හරියටම ඇත්ත කියන එක. හරියටම ඇත්ත කියලා හරියටම ඒක තක්කෙටම කියන්න පුළුවන්. අපි ඔකට කියන තක්කාලය හරියටම කියන්න පුළුවන් චරිතයක් ඉන්නවා. අන්න එහෙම කෙනෙක් ඉන්නවනේ එවැනි කෙනෙක් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා මම හැවෙලෙම කියනවා. අනිත් හැම කෙනෙක්ම හැබැයි සේවය කරනවා. මොකද මේ ජ්‍යොතිර්විද්‍යාවක් ලෝකේ තියෙනවා කියන එක අරන් එන්නේ මෙයා. මේ අරන් ආපු ඇයට අපි ගරු කරන්න ඕනේ. හැබැයි මම ඒ ගරු කිරීම වගේ මම අනිත් පැත්තෙන් කියන්නේ ගරු කිරීම වගේම අනිත් පැත්තෙනොත් 100% නිවැරදි පුරෝගතනම දෙන්න හැමෝම උත්සාහ කරන්න ඕනේ. මොකද එතකොට ලෝකෙට මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ. එතකොට යා යුතු පාර නොයා යුතු පාර දැනගන්න පුළුවන්. කළ යුතු වත් පිළිවෙත් ටික හරියට දැනගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ට වෙන්නේ යහපතක් සිතක්. අපි මේ සිතේ යහපත කරමු. ඔබසැමට ජය වේවා. මම නැවත ගැඹුරු ප්‍රැක්ටිකල් එකකින් එන්න අදහස් කරලා තියෙනවා. අපි බලමු මේ ප්‍රැක්ටිකල් එක අපි කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ඔබට ජය.